සුබ දවසක් ඔයාලට. අද ඔයාලට අරගෙන ආවේ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ජොබ් වේකන්සි එකක්. ඉතින් කාර්යාල සහායක තනතුරට තමයි ගන්නවා කියලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේකෙදි බලන සුසුකම් ඒ වගේම කොහොමද ඇප්ලයි කරන්න කියලා. ඒත් එක්කම මේකේ ක්ලෝසින් ඩේට් දාලා තියෙන්නේ 2025 5/4 නිසා ඊට කලින් දාන්න කියලත් ඔයාලට මතක් කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මුලින්ම සඳහන් කරලා තියෙන්නේ ඔයා මේ රැකියාවට ගියාට පස්සේ ඔයාට කරන්න ලැබෙන කාර්යයන් පිළිබඳව. ඉතින් අපි බලමු මොනවද ඒ කියලා. ඉතින් මුලින්ම කියලා තියෙන්නේ ලිපිකරු සේවයේ රාජකාරී ඉටු කරන්න තියෙනවා කියලා. ඒ කියන්නේ ලිපිගොනු නඩත්තු කිරීම, ලිපි ලේඛන හඳුනා ගැනීම වගේ දේවල් තමයි කරන්න තියෙන්නේ කියලා. ඊළඟට කියලා තියෙන්නේ තැපැල් බෙදා හැරීම්, පැකේජ්, කූරිය සේවා අධීක්ෂණය කරන්න තියෙනවා කියලා. ආයෙ කියලා තියෙනවා කාර්යාල සැපයුම් නිරීක්ෂණය හා ඇනවුම් කිරීම, කාර්යාලයේ බඩු තොග ඇති බව සහතික කිරීම ආදිය කරන්න තියෙනවා කියලා. ඒ වගේම කාර්යාල උපකරණ, ඒ කියන්නේ printers, කම්පියුටර්ස් හොඳ ක්‍රියාකාරී තත්වයක තියෙනවද නැද්ද කියලා ඔයා චෙක් කරලා බලලා එහෙම සුදුසු තත්වයක නැත්නම් අලුත් වැඩියා කටයුතු වලට යොදවන්න තමයි තියෙනවා කියලා තියෙන්නේ. ආයි කියලා තියෙනවා සම්මන්ත්‍රණ ශාලා, පුහුණු ශාලා, රැස්වීම් ශාලාවල බ්‍රේක් ඩවුන් වන ඒවා සංවිධානය කරලා නඩත්තු කරන්න තියෙනවා කියලා. ඉතින් අවසානෙට කියලා තියෙන්නේ ලියකියවිලි බාර දීම වැනි කාර්යාල රාජකාරී ඉටු කරන්න තියෙනවා කියලා. මෙන්න මේ කියපු විදියට තමයි ඔයාලට මේ රැකියාවේදී කරන්න තියෙන්නේ. ඉතින් අපි ඊළඟට බලමු මොනවද මේකට බලන සුසුකම් කියලා. ඉතින් මුලින්ම කියලා තියෙන්නේ සාමාන්‍ය පෙළ සුසුකමක් විදියට තියෙන්න ඕනි කියලා. ඊළඟට ආයි කියලා තියෙනවා වයස අවුරුදු 30ත් 50ත් අතර ඉන්න ඕනි කියලා. ඒ වගේම කාර්යාල වගකීම් හැසිරවීම පිළිබඳ කලින් එක්ස්පීරියන්ස් අරන් තියෙන්න ඕනි කියලා. ඒ වගේම සිංහල හා ඉංග්‍රීසි පිළිබඳව හොඳ sannivedana කුසලතාවයක් තියෙන්න ඕනි කියලත් දාලා තියෙනවා. ඊළඟට ආයේ කියලා තියෙනවා හොඳ සංවිධානාත්මක බවින් යුක්ත බහුකාර්ය සේවකයෙක් වෙන්න ඕනි කියලා. ඉතින් අවසානට කියලා තියෙන්නේ සමාගම සමග අලුත් දේවල් ඉගෙන ගැනීමට හා වර්ධනය වීමට ඇති කැමැත්ත තියෙන්න ඕනි කියලා. ඉතින් මේ කියන සුසුකම් ඔයා ළඟ තියෙනවා නම් මෙන්න මේ මේල් එකට ඔයා හදාගත්තු ඇප්ලිකේෂන් එක යවන්න තමයි තියෙන්නේ. ඒ වගේම අනිවාර්යෙන් කියන්න ඕනි දෙයක් තමයි ඊමේල් එක ඔයා යවනකොට ඒකේ සබ්ජෙක්ට් ලයින් එකේ මේ ජොබ් පෝස්ට් එකේ නම මෙන්ෂන් කරලාම යවන්න කියලත් ඔයාලට මෙතනදී මතක් කරනවා. ඉතින් මේ වගේ ජොබ්ස් ගැන, කෝසස් ගැන, අලුත් අප්ඩේටස් ගැන අපි මේ නාලිකාව හරහා ඔයාලට අරගෙන එනවා. ඉතින් ඔයා තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඒ වගේම මතක ඇතුව notification bell එකත් click කරලම තියාගන්න. ඉතින් ඒ වගේම මේක තවත් කෙනෙකුට දැනගන්නත් share කරන්න.